පසුගිය මාස කිහිපය පුරාවටම ශ්‍රී ලංකාව තුළ ඉතාමත් සැලැස්මුන් සහගත ඔන්ලයින් වංචාරල්ලක් වේගයෙන් පැතිරෙමින් යනවා. මේ වංචනිකයෝ දැන් XC වගේ ජාත්‍යන්තර මට්ටමේ සන්නාම පවා යොදාගෙන මිනිස්සුන්ව රවට්ටනවා. හැක්කවයා ආයතනයේ විදිහට අපිට XC නමින් පෙනී ඉන්න මේ වගේ වේදිකාවක් ගැන වින්දිතයෙක්ගෙන් මේ සවිස්තරාත්මක වාර්තාවක් ලැබුණා. අපි ඒ සාක්ෂි පරීක්ෂා කරද්දී මේ රටාව එකපාරටම හඳුනා ගත්තා. ඉතින් මේ ඒ වංචාව ගැන අපි කරන හෙළිදරුවක්. වංචාකරුවෙක් තමන්ගේ කාලයයි සල්ලියයි දෙකම වැය කරලා උත්සාහ කරන්නේ වින්දිතෙක්ගේ ඔළුව ඇතුලේ හරියටම මෙන්න මේ එකම එක සිතුවිල්ල ගොඩනගන්නයි. හැකවයා ආයතනයට අර වින්දිතයාගෙන් වාර්තාව ලැබුණ ගමන්ම අපි මේ රටාව අඳුරගත්තා. ඇත්තටම මේක තමයි දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන දරුණුම මනෝවිද්‍යාත්මක උගුල් වලින් එකක්. මේක නිර්මාණය කරලා තියෙන්නේ විශ්වාසයම ආයුධයක් කරගෙන මිනිස්සුන්ගේ සහජ බුද්ධිය අඩපණ කරන්න. හොඳයි, මුලින්ම අපි මේ වංචාවල මානුෂීය පැත්ත ගැන, ඒ කියන්නේ මිනිසුන්ට වෙන බලපෑම ගැන කතා කරමු. මොකද හැක්කවයා ආයතනයේ විදියට අපේ අත්දැකීම අනුව මෙහි ප්‍රතිවිපාක ඇත්තටම හරිම දරුණුයි. දෙමෝපියෝ Tamanගේ ජීවිත කාලයම හම්බ කරපු සල්ලි නැටි කරගන්නවා. තරුණ ළමයි එකපාරටම ලොකු නායකාරයෝ බවට පත් වෙනවා. මෙතනදී වැරදියට තේරුම් ගන්න එපා. මේවට අහුවෙන්නේ නූගත් අය නෙවෙයි. ඔවුන් ඉලක්ක කරන්නේ ඊටාම සූක්ෂම විදියට සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි සහ නීත්‍යානුකූලයි කියලා හිතන විදියට හදපු සිස්ටම් එකකින්. ඉතින් කොහොමද මේ වංචනිකයෝ මෙච්චර දෙනෙක්ව රවට්ටන්නේ? ඒකට රහස තමයි නීත්‍යානුකූල භවයේ මායාව. මේ වංචාව පටන් ගන්නෙ තර්ජනයකින් නෙවෙයි. ඒ වෙනුවට හුරුපුරුදුකම සහ සැනසීම කියන හැඟීම් දෙකම එකට මුසු කරලා. මුලින්ම එන්නේ බොහොම සුහදශීලී පණිවිඩයක්. ලේසි ඔන්ලයින් වැඩ වගයක් ගැන කියලා. කෙනෙක් ඒකට කැමතියි කිව්ව ගමන් එයාව XC නමින් හඳුන්වන වේදිකාවක ඉන්න වෘත්තීය මට්ටමේ හෑන්ඩ්ලර් කෙනෙක්ට යොමු කරනවා. මේක හිතාමතාම විහයක් සහ විශ්වාසයක් ගොඩනගන්න කරන දෙයක්. වාංචනිකයෝ කරන්නේ XC සමාගමේ පාට ලාංඡනය වෙබ් අඩවියේ පිරිසලසුම මේ හැමදේම ඒ විදිහටම කොපි කරන එක. ඉතින් වින්දිතියෝ Google එකේ XC කියලා සර්ච් කරපුවාම ඇත්ත සමාගම ගැන තියෙන හොඳ නාමය නිසා එයාලගේ හිතේ තියෙන ආරක්ෂක යාන්ත්‍රණයන් ඉබේම දුර්වල වෙනවා. හරි. අර විදිහට වින්විතේගේ ආරක්ෂක යාන්ත්‍රණය දුර්වල කරාට පස්සේ වංචාවේ භයානකම කොටස, ඒ කියන්නේ මනෝවිද්‍යාත්මක උගුලේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මෙතනදී විශ්වාසයෙන් නිකම්ම දිනාගන්නේ නැහැ. ඒක ඊටාම සූක්ෂමව ඉංජිනේරුමය ක්‍රමයකට ගොඩනගනවා. මුලින්ම යාලා රුපියල් 30000ක වෙල්කම් බෝනස් එකක් ගිනුවේ පෙන්නනවා. ඊට පස්සේ වින්දිතේට පොඩි ටාස්ක් වගේක් දීලා රුපියල් 2000-3000ක විතර පොඩි ලාභයක් පෙන්නනවා. හැබැයි තීරණාත්මකම දේ තමයි මේ පොඩි ගාන ඇත්තටම වින්දිතයාගේ බැංකු ගිණුමට දාන එක. මේක පැහැදිලිවම කියන්න ඕන. මේ මුලින් දෙන පොඩි ඇත්ත සල්ලි ප්‍රමාණය මේක නීතියානුකූලයි කියන සාක්ෂියක් නෙවෙයි. ඒක තමයි මේ වංචාවේ තියෙන බලවත්ම මනෝවිද්‍යාත්මක නැංගුරම. ඒක හදලා තියෙන්නෙම හිතේ තියෙන හැම සැකයක්ම නැති කරලා දාන්න. ඊළඟට තමයි සමාජීය උගුල එන්නේ. වින්දිතයාව ඇතුළත් කරනවා නළුව පිරිච්ච ටෙලිග්‍රෑම් ගෲප් එකකට. එතනදී බොරු ප්‍රොෆිට් ස්ක්‍රීන්ෂොට්ස් සාර්ථක කතා දිගටම ෂෙයා කරලා මේක සාමාන්‍ය දෙයක්, හැමෝම කරන දෙයක් කියලා හංගවනවා. මේ ව්‍යාජ ප්‍රජාව වින්දිතයාව තමන්ගේම සැකයෙන් හුදකලා කරන්න පාවිච්චි කරන බලවත් ආයුධයක්. විශ්වාසය සම්පූර්ණයෙන්ම තහවුරු වුණාට පස්සේ වංචාව ඊළඟ අදියරට යනවා. දැන් යාලා බලාපොරොත්තු ගොඩනගන එක නවත්තලා බය කියන හැඟීම පාවිච්චි කරලා සල්ලි සූරා පටන් ගන්නවා. high end conversion trap කියන්නේ අනිවාර්යයෙන්ම කරන්න ඕන ටාස්ක් එකක්. හැබැයි ඒක හදලම තියන්නේ ෆේල් වෙන්න. ඒ කියන්නේ සාමාන්‍ය සිස්ටම් එකක වගේ සල්ලි මදි වුණාම ටාස්ක් එක ෆේල් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ටාස්ක් එක කම්ප්ලීට් වෙලා ගිණුමේ ශේෂයේ ඍණ අගයකට ඇදලා දානවා. මේකෙන් වින්දිතයාව කලබලයටපත් කරනවා. ඒ වෙලාවෙම අර ව්‍යාජ ගෲප් එකෙනුයි හැන්ඩ්ලගෙනුයි කලින් ලෑස්ති කරපු සාතිකයක් දෙනවා. එයාලා මේ අර්බුදය මේ ක්‍රියාවලියේ සාමාන්‍ය පියවරක් විදිහට පෙන්වනවා. මේ තමයි භීතියේ උච්චතම අවස්ථාව. වින්දිතයා එකපාරටම දකින්නේ තමන්ගේ ගිණුමේ ශේෂිය ඍණ 45,000ක් වෙලා. තමන්ගේ සල්ලි ඔක්කොම හිර වෙලා ඒක ආපහු ගන්න නම් තව සල්ලි දාන්නම ඕනේ කියලා හිතෙනවා. මෙන්න මේ මොහොතේදී වින්දිතයාගේ චිත්තවේගීය తত্ত্বය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දැන් ඉඳන් ඉලක්කයේ ලාභයක් හොයන එක නෙවෙයි. ඉලක්කය වෙන්නේ කොහොම හරි මේ හිරවුණු සල්ලි ටික ආපහු ගන්න එක. වින්දිතයා අර ශ්‍රිණ අගය පියවන්න තව තැම්පතුවක් කරපු ගමන් තිරේ පේන ශේෂය මේ වගේ ලොකු ගානකින් උඩ යනවා.
මේ ව්‍යාජ අංකය එයාලට ලুকু සහනයක් වගේම තව පොඩ්ඩෙන් ලুকু මුදලක් ආපහු ගන්න පුළුවන් කියන අලුත් බලාපොරොත්තුවක් දෙනවා. මේක චක්‍රයක්. බය ඊට පස්සේ සහනය ඊට පස්සේ අලුත් බලාපොරොත්තුවක්. මේ චක්‍රය නිසා වින්දිතයා දිගින් දිගටම සල්ලි තැම්පත් කරන්න පෙළඹෙනවා. එයාලා ඇත්තක් නෙවෙයි කියලා දන්නේ නැති අංකයක් පස්සේ දුවන්න පටන් ගන්නවා. අන්තිම අදියරේදී වින්දිතයාගෙන් තවත් සල්ලි ගන්න බෑ කියලා තේරුණාම වංචනිකයෝ නිමක් නැති ගාස්තු වර්ග ඉල්ලනවා. security fees, verification charges වගේ දේවල්. ඊට පස්සේ මුළු මෙහෙයවමම එකපාරටම අතුරුදහන් වෙනවා. ඉතින් මේ මුළු ක්‍රියාවලියම බැලුවම අපිට පේනවා කොහොමද විශ්වාසයම ආයුධයක් බවට පත් කරගන්නේ කියලා. දැන් අපි බලමු මේ වංචාව මෙච්චර සාර්ථක වෙන්න බලපාපු මූලික මනෝවිද්‍යාත්මක උපක්‍රම මොනවද කියලා. හැකවෑ ආයතනයේ විදිහට අපි කරපු විමර්ශනයෙන් හොයාගත්ත නිගමන තේරුම් ගන්න මේ කේන්ද්‍රීය ප්‍රශ්නය හරිම වැදගත්. කොහොමද විශ්වාසවන්ත සන්නාමයක් මේ වගේ ආයුධයක් වෙන්නේ? මේ වංචාව පදනම් වෙලා තියෙන්නේ මූලික මනෝවිද්‍යාත්මක කරුණු 4ක් උඩ. 1. හුරුපුරුදුකම අපේ ආරක්ෂාව අඩු කරනවා. 2. මුලින් දෙන පොඩි ඇත්ත ප්‍රතිලාභ සැකය නැති කරනවා. 3. සමාජ පීඩනය. ඒක අපේ සහජ බුද්ධියට වඩා බලවත් වෙනවා. අන්තිමට බලාපොරොත්තුවම සල්ලි ගන්න මෙවලමක් විදියට පාවිච්චි කරනවා. මේක අහගෙන ඉන්න කෙනෙක් මේ වගේ දෙයකට මුහුණ දීලා තියෙනවා නම් මේ බලගත පණිවිඩය තේරුම් ගන්න. කෙනෙක් රැවටෙන්නේ මෝඩකමක් නිසා නෙවෙයි. රැවටෙන්නේ තමන්ගේ සහජ බුද්ධිය පවා අභිබවා යන්න නිර්මාණය කරපු මෙහෙයුමක් නිසායි. මේක සරල උපක්‍රමයක් නෙවෙයි මනෝවිද්‍යාත්මක යුද්ධයක්. විචක්ෂණශීලීව ඉන්න, ආරක්ෂිතව ඉන්න, හැකවය සමගින් හැම විටම දැනුවත්ව ඉන්න.